ඉතින් රතා එකක් shopping bag වල මචං මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. ඇත්තට මේක හොඳ වැඩක් නේ. මම දැක්ක අර කවුද පොරක් ගිහලා කැමරා එක අල්ලනවා. මාධ්‍ය විදියට කවුද මම නම් දන්නේ නැහැ කවුද කියලා. ගිහලා ඒක හොඳයිද කියලා අහනවා මිනිස්සුන්ගේ. මුන්ට වෙන වැඩ නැද්ද මේ වෙන නිවුස් ගහන්න නැතුවද මට නම් තේරෙන්නේ නැහැ මොකද කියලා. පොලේ ඉන්න මිනිස්සුගේ මයික් එක අල්ලලා අහනවා මේක හොඳ වැඩක්ද කියලා. යකෝ ඒක හොඳ වැඩක්. තෝ ගිහිල්ලා එතන ඒක අහන්න යන්න එපා මිනිස්සුන්ගේ. දැන් මේක දැන් දියුණු රටක් නේ රුසියාව කියන්නේ. මෙහි කිසිම දවසක බෑග් එකක් දෙන්නේ නැහැ නිකන් බඩු ගත්තා කියලා. හරිද? කැමති නම් අතේ අරන් යන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ පාන් ගෙඩියක් ගත්තම shopping එකක් දෙනවා. කඩේ බේකරි හරි කඩෙන් හරි shopping එකක් දෙනවනේ. පාන් ගෙඩියක් නෙවෙයි අපි පොඩි දෙයක් ගමුකෝ. ලංකාවේ පොඩි පරිස්කිරියක් ගත්ත මොනවා ගත්තත් බෑග් එකක් දෙනවනේ. හිතන්න කොච්චර අපරාධයක්ද කියලා. මෙහෙම දෙන්නේ නැහැ. මෙහෙ දැන් ඇපල් ගෙඩියක් ගත්ත දුඩම් ගෙඩියක් ගත්ත කියලා මෙහෙ දෙන්නේ නැහැ shopping එක දාලා. කැමති නම් අතේ අරන් යන්න පුළුවන් නැත්නම් ගෙදරින් බෑග් එකක් ගේන්න පුළුවන් නැත්නම් සල්ලි වලට බෑග් එකක් ගන්න පුළුවන්. හරිද? මම පෙන්නන්න බෑග් එක. මෙන්න මේ සයිස් බෑග් එක නේද? මෙන්න බෑග් එක. මේ බෑග් එක මේ සල්ලි 10ක් තියෙනවා. හරි? සාමාන්‍යයෙන් ඒක වැඩි ගාණක්. ඒ කියන්නේ මේ බඩු මිලත් එක බැලුවම බෑග් එකට 10ක් ගන්න එක අසාධාරණයි මං කවුරු. බෑග් එකට 10ක් ගන්නවා. එක කඩ එක සුපර් මාකට් වල එක ගණන්. මේක ඇර ඩුක්සි එක මේ ඒ වගේ මේ සුපර් මාකට් එක වර්ග තියෙනවද අපේ කීල් සුපර් කාගිල්ස් ඒ වගේ මේ ආපිකෝ වගේ මෙහි තියෙන ලොකු රේන්ජ් එකක් තියෙනවා මෙහි. ඒකේ කඩව සමහර කඩවල 5යි සමහර කඩවල 10යි 12යි 7යි 4යි KNB වගේම සාමාන්‍යයෙන් 5යි වගේ වෙන්නේ. ඒ වගේ වෙනම ගණන් තියෙන කොහොම කරත් මේක දැන් මේකට 10ක් ගන්න එක මේ කඩේ ඇවිල්ලා බඩු ටිකක් ගණන් වැඩි කඩයක්. මේ ඒ කියන්නේ මේවා හැමතැනම තියෙනවා කඩ අර මේ පැය 24 කඩයක් මේක පැය 24 මැරලා තියෙන්නේ. ඉතින් චුට්ටක් මේකේ අර අනිත් සුපර් මාකට් වලින් පොඩ්ඩක් චුට්ටක් බඩු එකම බඩු පොඩ ගාන වැඩි. මේ දෙන වෙන මොකුත් නැහැ මෙතන ඒරියා එකේ. මේ අපි හරිය වෙන සුපර් මාකට් එකක් නැහැ. ඔක තමයි තියෙන සුපර් මාකට්. ඉතින් ඒකින්ද පොඩ්ඩක් ගණන් වැඩි. කතන්දරේ ඇවිල්ලා මිනිස්සු තර්ක කරන්න යන්න එපා. ගවර්න්මන්ට් එකෙන් දැන් හොඳ දෙයක් කරාම ආණ්ඩුවේ මිනිස්සුන්ට හොඳ දෙයක් කරලා දෙන්න හැදුවම මේක නවත්තන්න නැහැ නැත්නම් ඇත්තටම හැමදේම දැන් ඉස්සරම තිබ්බම ඔය හම් බෑග් රෙදි බෑග් තිබ්බා. ඒව තමයි අරන් ගියේ shopping bag වැඩි පාවිච්චි කරේ නෑ ලංකාවේ. මෑත කාලේ තමයි ඔක ටිකක් වැඩි වෙලා තියෙන shopping bag. මොනවා ගත්තා shopping bag එකක් දෙන්න එපේ. කඩෙන් අනිවාර්යයෙන්ම දැන් බැඳිලා ඉන්නවා ඒක. දැන් මමත් මෙහාට පස්සේ බැලුවා යකෝ මෙහෙ මොකද මේ සල්ලි ගන්න කියලා මෙච්චර දිනුන රටක් වෙලා. ඉතින් ගොඩක් මිනිස්සු ගෙදරින් මේ රෙදි මේ දිනවා රෙදි බෑග් එකට පොඩි ට්‍රොලියක් වගේ හදලා ඒගොල්ලෝ මේ ඇදගෙන යන්න. ඒක තමයි ගොඩක් වයසක අය අරගෙන ඉන්නේ බඩු ගෙනියන්න. නැත්තම් ගෙදරින් බෑග් එකක් අරන් එනවා නැත්තම් ඉතින් 10ක් දීලා බෑග් එකක් අරන් යනවා. ඔක තමයි සාමාන්‍ය කතන්දරේ. ඉතින් ඒකින්ද මේ නිකම් මේ ලංකාවට 아무තු දෙයක් වෙනවා කියලා ලංකාවේ මිනිස්සුන්ව නිකම් මෝඩ විදියට ගිහිල්ලා මයික් අල්ලන්න එපා ගොන් හරකෝතෝ මිනිස්සුන්ට මෝඩයා. ඇත්තටම උඹලට වෙන වැඩක් නැද්ද බං? හොඳ දෙයක් තිබ්බොත් ඒක කවදාවත් ගහන්න නැහැ නිවුස් එක. හරිද? අර සීට් බෙල්ට් එකට කරපු වැඩේ දැක්කන්නේ ඉතින්. සීට් බෙල්ට් එක දාන්න ගෙනාවට පස්සේ ඌ ගිහලා ඩ්‍රයිවර්ලෙන් අහනවා සීට් බෙල්ට් දාන එක හොඳයිද කියලා. යකෝ මොලයක් නැද්ද සීට් බෙල්ට් දාන එක හොඳයිනේ බූරුව. ඔය වගේ 2.50 වැඩ කරන්න එපා. ඔය වැඩේ හොඳයි. ඒක නවත්තන්න ඕන. නැත්තම් සල්ලි ගන්න ඕන. එතකොට සල්ලි ගන්න කියලා කියන්නේ මිනිසුන්ගේ හුරන් කන වැඩක් නෙමෙයිනේ ඕක. සල්ලි ගත්තම මිනිස්සු වෙන දෙයකට පුරුදු කරන්න. ඔක කරන්නේ. ඔච්චර මොලයක් නැද්ද ඔක හිතන්න. ඒකින්ද ඒක හොඳ වැඩක්. ඒක කරන්න ඕන වැඩක්. මේ සල්ලි ගත්තට පස්සේ මිනිස්සු ඔකට දැන් රුපියල් 5-10ක් ගන්න ගියාම මිනිස්සු ඉබේම මේක නවත්තනවනේ. එතකොට ගෙදර රෙදි බෑග් එකක් මහ ගන්න පුළුවන් බැරි කමක් නැහැනේ. නැත්තම් රෙදි බෑග් විකුණනකට තැනකින් රෙදි බෑග් එකක් ගන්න පුළුවන්. රෙදි බෑග් එකක් ගත්තම shopping bag එක වගේ නෙමෙයි කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක තේරුම් ගන්න. ඔය වගේ මෝඩ ගොන් ප්‍රශ්න අහන්න බෑ මිනිස්සුන්ගේ ඉස්සරහට මයික් අරන් ගිහිල්ලා. බූරුවා.